මහින්ද මහත්තයා මොනවද කරේ? මහින්ද මහත්තයා කිසි දෙයක් කරලා නැහැ. කොහේ හරි තැනකට ගියොත් ඒ තැන මොනාම හරි දෙයක් තියෙනවා මහින්ද මහත්තයා කරපු එක තමයි ප්‍රශ්නේ. ඉතින් මේ ඉන්නේ 2026 අප්‍රේල් මාසේ 14 වෙනිදා අද සිංහල අලුත් අවුරුද්ද ඕන උදා වුණා. ඕන රතිඤ්ඤ සද්ද ඇහෙනවා ඔයාලට. අපි ඉන්නේ ඩෑම් එකේ. දෙද්රුවේ ජලාශයේ මට මේක නිකන් ඔයාලට පෙන්වන්න හිතුණා. මහින්ද රාජපක්ෂ අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් 2014ක් වූ නොවැම්බර් මාස 22 වන දින තමයි මේක විවෘත කරලා තියෙන්නේ. මේ දෙදරුව ජලාශය. අර ගිය ටිකේ ඔයාලා යට උනේ අපි යට උනේ අසරණ උනේ අනාථ උනේ මෙතනින් නිදහස් කරපු ඒ ජල කන්දරාව නිසා තමයි. නමුත් ඉතින් මෙතන මේ වතුරේ අපිට පීඩාවටපත් වුණාට ඒක පලි නෑ. වතුරට මොනා කරන්නද? වතුර නැතුව අපිට ජීවත් වෙන්නත් බෑ. හැබැයි අර කකුල් දෙකේ හරක් ඉන්නවනේ සමහර. ඒ හරක් නිසා ඒ වෙන්න ඕන වැඩපිළිවෙල ඒ විදියට වෙන්නේ නැති වුණාමත් සමහරක් වෙලාවට අපි ජනතාව අහිංසක මිනිස්සු දුක් විඳිනවා. ඒක එහෙම දෙයක් තමයි වුනේ. කොහොම හරි මහින්ද රාජපක්ෂ විසින් 2014 තමයි මේ දෙදරුව ජලාශය මේ ඩෑම් එක විවෘත කරලා තියෙන්නේ. අපි වෙනුවෙන් හදලා තියෙන ඉතින්. මෙතනින් ලොකු දේවල් වෙනවා. මිනිස්සුන්ට වතුර බෙදා හරිනවා. ඉතින් නියං කාලේට මේ පායන හොඳට මෙන් දැන් 12යි ගානක් හොඳ අවුව. ඉතින් මේ වගේ පායන කාලෙට උනත් ඇත්තටම කිව්වොත් මාර වටින දෙයක් තමයි මේක. ඒ පායන කාලේට මේ ජලය නිදහස් කරලා ওই තැන් කරන මිනිස්සුන්ට මේ තියෙන පද්ධති හරහා මේ වතුර බෙදා දෙන්න හදලා තියෙනවා කානු පද්ධති. ඉතින් මේ හරහා මිනිස්සුන්ට වටේටම වතුර උනත් බෙදලා දෙනවා. ඉතින් ඔක වටිනා කරන දෙයක්. ජය වයන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.